අයිබෝවන් මම මේ ඊයේද කොහෙද ෆේස්බුක් එකේ දැක්ක අපේ නෙත්‍ර පලන් හිමි චින්තන ධර්මදාස කමෙන්ට් එකක් දාලා තියෙනවා මම හිතන්නේ සිනමාවේදීන්ගේ කියපු කාරණයක් සමග ඒ කියන්නේ ශ්‍රී ලාංකීය චිත්‍රපටත් විදේශ චිත්‍රපටත් සසඳන්න පුළුවන් වගේ එන්න පුළුවන්ද බැරිද කියන වගේ කතන්දරයක්. මේක කොම්ප්ලිකේටඩ් වැඩක්. හැබැයි මට මෙහෙම දෙයක් දැනෙනවා. මම චිත්‍රපට ඉගෙන ගත්තේ ඇමරිකාවේ. නමුත් හීන දැක්කේ ලංකාවේ ඉඳලා. චිත්‍රපට කරනවා මෙහෙත් කරනවා යුරෝපෙත් කොටසක් කරලා ලංකාවෙත් කොටසක් කරලා මිල්ලස්වා වගේ ඒවා තියෙනවා. ඉතින් මම මේ ඔක්කොම හිතලා බලනකොට මට දැනෙන්නේ මෙහෙම දෙයක්. දැන් මම සීනදේශයෙන් කරනකොට ඒ අවදියේ සීනදේශන් ෆිල්ම් එක මගේ ටීචර් කෙනෙක් වෙන ඒමි ටවුබින්. එයා විලේජ් වොයිස් කියන සයිට් ඇන්ඩ් සවුන්ඩ් කියන ෆිල්ම් මැගසින් එකක් තියෙන. ඒකේ ක්‍රිටික් කෙනෙක් සහ විලේජ් වොයිස් කියන ඒ නිව්යෝක් බේස්ඩ් පත්තරේ අර ඩේවිඩ් ලින්ච්ගේ කාටුන් එකේ එහෙම යන්නේ වර්ල්ඩ්ස් ඇන්ග්‍රියස්ට් ඩොග් කියලා. ඒ පත්තරේ ෆිල්ම් ක්‍රිටික් කෙනෙක්. සහ මගේ ටීචර් ඒමි ටවුබින් මගේ ෆිල්ම් එක බැලුවා. මගේ ෆිල්ම් එක බලලා ඒමි කිව්වා I love this movie I want to promote it to Berlin කියලා. ඒතකොට බර්ලින් ෆිල්ම් ෆෙස්ටිවල් එකට 1991 හරි 92 හරි මට මතක නැහැ වර්ෂය මොකක්ද කියලා. එහෙම නැත්නම් 93 මට හිතෙනවා මොකද මේ සීනදේශන් කරලා ඉවරලා ඔක්කොම වෙලා තිබුණේ 93 නැත්නම් 94 මේ රිලීස් වුණේ 96. එතකොට ඒමි මගෙන් ඉල්ලගත්ත කොපි එකක්. ඒක එයා ගිහිල්ලා ෆෙස්ටිවල් එකේ කට්ටියට දෙනවා කියලා. මොකද එයාට සම්බන්ධකම් තියෙන නිසා. This is a great film I want to give it to them කියලා ඒක අරන් ගියා. ඊට පස්සේ මාසයකට විතර පස්සේ මේ මාසයක් නේ සුමාන දෙකකට විතර පස්සේ මට කිව්වා ඒ කාලේ සෙල්ෆෝන්ස් නැහැනේ. ඊමේලුත් නැහැනේ. මම කිව්වා බෝඩි didn't work out. මොකද ප්‍රශ්නේ තිබුණේ ෆිල්ම් එක හොඳද නැද්ද කියන එක නෙමෙයි. Festival has closed. ඒ කියන්නේ ඒගොල්ලන්ගේ ෆිල්ම්ස් ක්ලෝස් කරන මේ ෆිල්ම්ස් සබ්මිට් කරන්න කියන සබ්මිෂන් ක්ලෝස් කරලා ඒතකොට අර ස්පෙෂල් සබ්මිෂන් උත් ක්ලෝස් කරලා. ඒ කියන්නේ සමහර වෙලාවට ෆිල්ම් එකක් දැකලා හොඳ එකක් තියෙනවා නම් ඒක ෆෙස්ටිවල් ඩිරෙක්ටර්ට හරි ප්‍රෝග්‍රෑමර්ට හරි රිකමෙන්ඩ් කරපුවම ඒගොල්ලෝ පොඩ්ඩක් එහෙට මෙහෙට එමෙන් කරලා ඒක ගන්නවා ඇතුළට. Okay I think we like this film කියලා එහෙම ගන්න වෙලාවල් තියෙනවා. නමුත් මේකේ හැම එකක්ම ක්ලෝස්. ඒ කියන්නේ බේසිකලි අර කැටලොග් එක ප්‍රින්ටිං වලට ගිය වෙලාවක වගේ මම හිතන්නේ. ඉතින් එතනදි මම දැක්ක එක තමයි ඊට පස්සේ ඒක ලංකාවේ රිලීස් කරානේ. ලංකාවේ රිලීස් කරනකොට අපේ ෆිල්ම් ක්‍රිටික්ස් ලගේ අවෝඩ්ස් වගේක් තිබුණා. ෆිප්‍රෙස්කි අවෝඩ්ස් වගේක්. ෆිප්‍රෙස්කි කියන්නේ ෆිල්ම් ක්‍රිටික්ස් ලගේ හයස්ම අවෝඩ්ස් ලංකාවෙත් ඒගොල්ලෝ ඉන්නවා. ඇෂර් රත්නවිභූෂණ ඒකේ කෙනෙක්. එතකොට ගාමිණී විජේතුංගලා චන්දන සිල්වලා ඔය කට්ටියම හිටියා. ඒගොල්ලෝ මාර විදිහට ෆිල්ම් එකට කැමති වුණා. මාර විදිහට ෆිල්ම් එක ප්‍රේස් කරා. ලෙස්ලි ජේම්ස් පීරිස් අංකලුත් ඒක ප්‍රේස් කරා. එතකොට මේ ෆිල්ම් එක ඇමරිකාවේ හිටපු මගේ බලපු ඒ කියන්නේ මට ඒ වෙලේ මම පොඩ්ඩක් එතකොට ඇමරිකාවේ මේ නිව්යෝක් සිටි එකේ අන්ඩර්ග්‍රවුන්ඩ් ෆිල්ම් මේකර්ස්ලත් එක්ක මම ගොඩක් සම්බන්ධකම් හිටියේ. කොටිම කියනවා නම් මම ෆිල්ම් එකේ එක ස්ක්‍රීනින් එකක් තියෙනකොට ඒ ස්ක්‍රීනින් එක තිබුණේ මගේ මිල්ලස්වායකේ ඇසිස්ටන්ට් ඩිරෙක්ටර් ටිම් ඩොයිසන්. එයාම තමයි ඒකේ අර බල්ගේරියන් කාර්යයට ඇඩ් කරන්න කට්ටියව අරගෙන මිල්ලස්වා බලපුවා දකින්නවා ඇති මතක් වෙනවා ඇති අර හිමේ ආහාර මේ ඔක්කොම අර බල්ගේරියන් කාර්යොත් බල්ගේරියාව හරහා කට්ටිය වරන් යන්නේ. ඒ තමයි ටිම් ඩොයිසන්. ටිම් රෙකමෙන්ඩ් කරා එවෙලේ ඇන්ඩි වෝහෝගේ යාළුවෙක්. ඒ කියන්නේ බේසිකලි ඇන්ඩි වෝහෝගේ ටීම් එකේ හිටපු එක ජෙරමායා නිව්ටන් කියන එක්කෙනා. එයා තමයි I shot Andy Warhol එක ලිව්වේ. එතකොට තව කීපයක් ඔය වගේ කෙනෙක් ස්ක්‍රීන් ප්ලේ එක ඒ වගේ දේවල් ජෙරමායා නිව්ටන් මට සමහර ඒවා මතක නැහැ. කොහොම හරි ඇන්ඩි වෝහෝගේ ස්ටුඩියෝ එකේ කට්ටිය එක්කෙනෙක්. එතකොට එයාගේ තිබුණා එයා ඒ කාලේ තියෙනවා එයාගේ තිබුණා ක්‍රිටික්ස් නයිට්ද කොහෙද කියලා. ඒකේ ඔය ස්පයික් ලීලා ඒගොල්ලෝ මේගොල්ලෝ ෆිල්ම් එක මට කොහොම හරි මට ටිම් හරහා chance එකක් හම්බුණා ඒකේ පෙන්වන්න සිහින දේශයෙන්. එදා එයා කලින් මට ඉස්සෙල්ලා ඉන්ටර්වියු කරේ මරියන් ෆේත්ෆුල්. මරියන් ෆේත්ෆුල් මේ ළඟදී
නැති වුණා. එයා මික් ජැගර්ගේ ගර්ල්ෆ්‍රෙන්ඩ් කියලා හිටියා එක කාලයක්. ඩේවිඩ් බෝවිලගේ ඔය කට්ටියගේ යාළු. මේ ඉතින් මරියන් ෆේත්ෆුල්ගේ සෙෂන් එක වුණා. මාව ඉන්ටර්විව් කරලා මගේ ෆිල්ම් එක පෙන්නුවා. එතකොට ඔය අන්ඩර්ග්‍රවුන්ඩ් සීන් එකේ ඉන්න කට්ටිය ඔක්කොම වගේ ඒකට මාර විදිහට කැමති දැක් කොච්චර කැමති වුණාද කියනවනම් එතන ලස්සන ගෑන් ළමෙක් ඉඳලා එයා ආෆ්ටර් පාටි එකට ඇවිල්ලා මට මෙහෙම කරෙන් තිබිච්ච ලස්සන මාලයක් දාලා කිව්වා I love you movie කියලා. ඉතින් කොහොම හරි මම මේ කියන්න හදන්නේ මට චින්තත් එක්ක 100% ඇක්සෙප්ට් කරන්න බෑ. නමුත් ඒක ඇත්තක් ඇති. ලංකාවේ ෆිල්ම්ස් මේ වෙනස් කියලා. නමුත් මං හිතන්නේ humans are human everywhere. ඒ කියන්නේ හැමතිස්සෙම අපි ෆිල්ම් එක කතා කරන්නේ human issue එකක්. මං කොටින්ම මගේ ඔය ක්ලාසස් වලට ආයෙත් කියලා දෙනවා මේ කණ්ණාඩියයි මේ පෙට්ටියයි යාළුවෝ නම් මේක ගැන කතාවක් කරොත් මේ කාටුන් වල වගේ කියන්නේ ඒකද මේකට human emotions දාලා තමයි කතා කරන්නේ. ඒ කියන්නේ basically we are dealing with human emotions. ඒ නිසා human කියන ලෝකෙම jealousy කියන එක හැමතැනම තියෙනවා. ලංකාවෙත් තියෙනවා, ඇමරිකාවෙත් තියෙනවා, ඊශ්‍රායලෙත් තියෙනවා, හැමතැනම තියෙනවා. එතකොට love කියන එකත් ලංකාවෙත් තියෙනවා, මාලදිවයිනෙත් තියෙනවා, ඕන තැනක තියෙනවා. ඉතින් ඒක නිසා මේ human emotions එක අපි වැඩ කරනකොට මම හිතන්නේ ඒක ලංකාවේද cultural context එක වෙනස් වෙයි. ඒ කියන්නේ අපේ මිනිහෙක් සරමක් ගහගෙන ගිහිල්ලා බුලත් තිලක් ගහලා තුක් ගාලා කෙලක් ගහලා කෙල්ලෙකුට ලයින් දාන එකයි. එහෙම කරන්න ගියොත් නිව්යෝක් සිටි එකේ කන පලාගෙන යන්න වෙන එක ඒක දෙක වෙනස් වෙන්න පුළුවන්. those are cultural things. නමුත් human emotions they are the same. ඉතින් මම හිතන්නේ මට 100%ක් ඒකට විරුද්ධ වෙන්න බෑ. මොකද මට තව හොඳට මතකයක් තියෙන එකක් තමයි අර ඒමි ගැන මම කියාගෙන ආව එක. ඉතින් ඒමි තවබින් ඇතුළු ගොඩක් අය ඒකට කැමති වුණා ෆිල්ම් එකට. මෙහෙදි ක්‍රිටික්ස්ලා කැමති වුණා. ඒතකොට එහෙම කැමති වෙන්න මොකක් හරි තියෙන්න ඕනනේ එකක්. ඒ කියන්නේ මෙහි ක්‍රිටික්ස්ලාගේ ක්‍රිටික්ස් අවෝඩ්ස් හම්බෙන්නේ ඒ අවුරුද්දේ අවෝඩ්ස් 36ක් හම්බුණා. නෑ සෝරි 31ක් හම්බුණා. සීන දේශන එකට. Wales of Maya කියලා තියෙන. ඒක වෙරයිටි මැගසින් එකේ ගියා. වෙරයිටි මැගසින් එකේද වෙරයිටි බුක් එකේද මට මතක නැහැ ඒ අවුරුද්දේ 94 ද කොහෙද ෆිල්ම් ෆෙස්ටිවල්ස් කීපයකටත් ගියා. ඉතින් මම එතනදී දැක්ක එක තමයි ඒ කියන්නේ කල්චරල් බැරියර්ස් තිබුණාට මම හිතන්නේ හියුමන් ඉමෝෂන්ස් එක ගන්නකොට එතනදී මට හිතන්න බෑ ඒක මේක මේ රටේ දෙයක් ඒක ඒ රටේ දෙයක් කම්පෙයාර් කරන්න බෑ කියලා මට හිතන්න හරි අමාරුයි. මට හැඟෙන දේ. මොකද ඒකම සිද්ධ වුණා එක්තරා විදිහට ඔකේ අනිත් පැත්තට නිම්නේක හොදකලාව. නිම්නේක හොදකලාව මෙහි ඒක රිලීස් වුණේ 2017 අර මුළු රටේම ව්‍යසනයක් තිබිච්ච වෙලාවේ. ඒ කියන්නේ මෙහි කොහෙද මේ කොළඹට කිට්ටුව තියෙන්නේ ඔය පැති හිටන් යට වුණා ගම් වතුරට ඒවට මේවට කිඹුළු හිටන් ගෙවල් අස්සට ඇවිල්ලා හිටපු කාලයක් තිබුණේ 2017 මහා වැස්සක් තිබුණේ. ඉතින් ෆිල්ම් එක ඒක වැඩි වැඩ කරෙත් නැහැ. නමුත් දැන් මම හිතන්නේ ඒක ෆිල්ම් එක ගොඩක් තරුණ අයට ඇරෙන්න ගොඩක් අයට සෙට් වුණෙත් නැද්ද කොහොමද? හැබැයි ඒක මගේ වෙස්ට් එකේ ඉන්න අය බලපුවම ඒගොල්ලෝ හුඟක් අය කැමති වුණා ඒකට. ඉතින් එහෙම දේවල් තියෙනවා. ඉතින් නමුත් මට මෙතන අර කතා කරන්න ඕන ද මිල්ල සොයායක මම ෆෙස්ටිවල් ගොඩකට මම ඉතින් ෆෙස්ටිවල් පස්සේ දිව්වේ නැති නිසා මම ගොඩක් ෆෙස්ටිවල් වලට ගියේ නැහැ. ඇෂ්ලේ තමතිසම කියන කෝබූඩි ඔයා කවදාකවත් ෆෙස්ටිවල් මේවා කරන්න උනන්දු වෙන්නේ නැහැ නේද? මොකද මම ෆිල්ම්ස් හැදුවේ ෆෙස්ටිවල්ස් වලට නෙවෙයි. මට පොඩි ආතල් එකක් ගන්නයි ආතල් එක බෙදා ගන්නයි. හැබැයි ෆෙස්ටිවල්ස් වලට යනකොට මම එපා කියන්නේ මම හැංගෙන්නෙත් නැහැ. යන්න පුළුවන් වෙලාවක් තියෙනවා යනවා. ඉතින් සිංගප්පූර් ෆිල්ම් ෆෙස්ටිවල් එකේ එක ෆිලිප් චා හරියට රෙකග්නයිස් කරා ඒ වෙලේ ෆෙස්ටිවල් ඩිරෙක්ටර්. කොහොම හරි ඒ වගේ මේක මොකද මාන්හයිම් ෆිල්ම් ෆෙස්ටිවල් එකේදී ගොඩක් ක්‍රිටික්ස්ලා ඇවිල්ලා බලලා ඒකට හරි කැමති වුණා. විශේෂයෙන් මේකේ තිබිච්ච සංගීතයට ලක්ෂ්මන් ජෝසප් ඩිසේරම් කරපු සංගීතයට ගොඩක් අය කැමති වුණා ඒ වෙලේ. සමහරව ඒ වෙලේ ඒ කාලේ ඩිජිටල් ෆිල්ම් කියන්නේ අපිට එක්ස්පෙන්සිව් දෙයක් වෙස්ට් එකට ලාභ දෙයක්. බැලලා තිබුණා. ඇයි මේ වගේ සබ්ජෙක්ට් එක ඩිජිටල් වලින් කරේ නැත්නම් මේක ඊසි මේට වඩා කරන්න තිබුණානේ කියලා. හැබැයි ඒ වෙලේ ඩිජිටල් කියන එක අපිට හරි දුරයි. ඩිජිටල් කියන්නේ අපිට more expensive than film. But anyway, ඒක වෙන දවසක් කතා කරමු. ඒක අපි history එකේ ඉඳලා එන හින්දා අපි දන්නවා. නමුත් ඩිජිටල් එරා එකට මෙතෙන්ට ආපු අයට ඒක තේරෙන්නේ නැතුව ඇති ප්‍රශ්නයක් නැහැ.
ඒ කාලේ ෆිල්ම් එකක් කරන්න අමාරුයි. එච්චරයි කියන්න කෙටියෙන් කියනවා. කොහොම හරි මෙතනදි මම මේ හැල්ල වටේ හැල්ල කියෙව්වේ කල්චරලි මං හිතන්නේ ඩිෆරන්සස් තියෙයි. ඒකට හොඳ උදාහරණයක් තමයි මට මතකයි මංගල සමරවීර ඒ කියන්නේ හිටපු ඇමති සහ one of the great designers මගේ මට මෙන්ටරින් කරපු කෙනා මංගල මගෙත් එක්ක යනවා මංගල ලංකාවටත් ඇවිල්ලා මුල් කාලේ වගේ මයිත් එක්ක යනවා අපි බුද්ධිපතිකේ ගෑනු ළමයිගේ වෙඩින් එකකට වෙඩින් එකට ගිහිල්ලා ඉතින් අර දවල් කට්ට අහුවෙත් මේ අර ගෙවල් වල තියෙන්නේ මඩු ගහලා එහෙම දිනන ඉතින් අපි දෙන්න වාඩි වෙලා ඉන්නද්දි මංගල තමයි මේ පුටු පෙළේ ඉස්සල්ලාම ඉන්නේ ඊළඟට දෙවෙනියට මම ඉන්නේ අර හෙන්න පත මෙන්න මේ විතර අර ලොකු වීදුරු තියෙන අර ඒකේ පොඩි වර්ෂන් එකේ ඉස්සර අරක්කු බොනවා ඒකේ ලොකු වර්ෂන් එකක් මෙහෙම තියෙනවා මේ වෙලා මෙහෙම ලොකු ග්ලාස් එක අල්ලගෙන ගෑනු ළමෙක් ගෙනාපු ගාම මංගල thank you කියලා ගත්ත ග්ලාස් එක ගඩ දීගෙන ගිහලා තියලා thank you මං ඔළුවට ගා මං වෙලේ ඒක වාට මේ කෑම කන්න බඩ පිරුණා නේ කියලා කිව්වා ඉතින් මේක ඇත්තටම ඉච්ච සිද්ධියක්. ඉතින් එතකොට මංගලට ඒ කල්චර් එකේ වෙලෙ පුරුදු නැහැ. මොකද මංගලයේ වෙලේ එංගලන්තේ ඉඳලා ෂාඩේ බෝයි ජෝර්ජ් ඒ කියන්නේ කල්චර් ක්ලබ් එකේ බෝයි ජෝර්ජ්ලා ෂාඩේ අඩුලා ඔය කට්ටිය එක්ක ඉගෙනගෙන කරලා ෆැෂන් වර්ල්ඩ් එකේ ඉඳලා ලංකාවට ඇවිල්ලා අපේ ඩිසයිනර් වෙලා වැඩ කරන වෙලාවේ. ඒතකොට යා මේ කොළඹ උනත් ආශ්‍රය කරේ ආර්ට් සෙන්ටර් ක්ලබ් එකේ රිචඩ් ඩිසෝයිසලා එතකොට ඔටාරලා ඔටාර එතකොට අපේ මොඩල්ුත් කරනවා. නමුත් ඔටාරට වඩා ඒ කාලේ ඔය රිචඩ්ලා එතකොට ආර්ට් සෙන්ටර් ක්ලබ් එකේ ඒ කාලේ හිටපු සේනක ඩිසිල්ලා ඔය කට්ටිය ඔය ලෙජෙන්ඩරි ගෲප් එක චන්ද්‍රි පීරිස් ඔය කට්ටිය වගේ තමයි ඒ කාලේ ආශ්‍රය කරේ. මමත් එයාගෙන් තමයි ඒගොල්ලෝ අඳුරගත්තේ. කොහොම හරි මේ මම කියන්නේ කල්චරලි ඩිෆරන්සස් තියෙන පුරා නමුත් human emotions human elements same. ඉතින් මට ලොකු විදියට වෙනස් කරන්න බෑ මොකද නැත්තම් පාතර පංචලි කියන ෆිල්ම් එක ඇමරිකාවේ ක්‍රිටික්ස්ලට පපුවට වදින්න විදියක් නැහැ නේ එහෙම. මොකද ඒක තනිකර ඉන්දියන් විදිහට යන එකක්. ඒෂියන් සිනමා එකේ. ඉතින් මං හිතන්නේ දැන් මොකද රාන් ෆිල්ම් එක බේස් වෙලා තියෙන්නේ මේ අපේ ෂේක්ස්පියර්ගේ ස්ටෝරි එකක් එක්ක. ඉතින් ඒ වගේ දේවල් වෙනකොට මට හිතෙන්නේ මට 100%ක් එකට එකඟ වෙන්න බෑ. නමුත් යම් මට්ටමක සමහර දේවල් තියෙනවා වෙනස් වෙන දේවල්. කම්පෙයාර් කරන්න එපාද හොඳද කියන එක මට එතනදි ප්‍රශ්නයක් තියෙනවා. මොකද කාර් එකක් කියපම අපි කාර් එකක් සල්ලි දීලා ගන්න කාර් එකක් හැටියනේ. ඒතකොට ඒකේ ගාණ වෙනස් වෙනවා. රෝල්ස් රොයිස් එකක් ගන්නකොටයි බෙන්ස් එකක් ගන්නකොට ඇස්ටන් මාටින් එකක් ගන්නකොට ජේම්ස් බොන්ඩ් යන කාර් එක. ඉතින් ඒ වගේ වෙනසක් තියෙනවා. නමුත් කාර් එකක් බේසික් දෙයක් තියෙනවා කාර් එක ඒක තියෙන්න ඕන. බේසික් නැතුව ගියොත් ඒ කාර් එකක් නෙවෙයි වෙනවා. ඒක නිසා maybe he's right, maybe he's not completely right. That's my take on that.